මත්ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච කෙනෙක් ඒ භාවිතයෙන් නිදහස් කර ගන්නකොට විශේෂයෙන්ම අපි බැලිය යුතු පැතිකඩ කීපයක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට අවශ්‍ය ඒ විරමණ ලක්ෂණ එනකොට ඒවට අවශ්‍ය සේවාවන් සපයන එක. එතනදී ඉතාමත්ම වැදගත් සේවාවක් සපයනවා ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනය මගින් වෛද්‍ය සේවය සහ එන්නත් ලබා දීම ඔවුන් වෙත. ඊළඟට අපිට වැදගත් වෙනවා මානසික සංවර්ධනය සඳහා මනෝ උපදේශන ප්‍රතිකාරය සහ මානසික චිකිත්සක ප්‍රතිකාරය. අපිට අවසාන වශයෙන් වැදගත් වෙනවා සමාජගත කිරීම හා පසුරැකවරණ මෙම ක්‍රියාවලියේදී. ඒ පසුරැකවරණ සේවාව සැපයීම සම්බන්ධ එතනදී පසුරැකවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විද්‍යාත්මකව දැනුමක් ලබා දෙනවා මේ කාර්ය මණ්ඩලය මගින්. ඒතර මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේ සියලුම ප්‍රතිකාර සේවාවන් වසර 24ක් තිස්සේ ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාමත්ම සුවිශේෂී සේවාවක් මේ ආයතනය මගින් ලබා දෙනවා.